hello. Welcome back to my YouTube channel Dinos World with Sagi. කොහොමද ඉතින් යාළුවනේ හොඳින් ඉන්නවද ඔයාලා? ඉතින් මම මේ වීඩියෝ එක හදිස්සියෙම ගේන්න හිතුවේ මේ දවස්වල ලංකාවට දිට්වා කියලා සුළුගනාටුවක් ඇවිල්ලා. ඉතින් දැන් ලංකාවේ හැමතැනම වහිනවා. දැන් අනුරාධපුර වගේ වේලි කලාපවලත් ගම් වතුර තත්ත්වයටම එන්න වැහැලා තමයි තියෙන්නේ. ඒ නිසා තමයි ඉතින් මම මේ වීඩියෝ එක ගේන්න හිතුවේ. දැන් ඔයාලට පේනවා නෙමේ පාරවල් එහෙම වතුර වලින් වැහිලා. පාරවල් යට වෙලා වැව් වල තියෙන වතුර තමයි මේ ගලන්නේ. කුඹුරු එහෙම පේන්නේවත් නැහැ. ඒවත් වැව් වගේ වෙලා තියෙන්නේ. ඉතින් මම අද ඔයාලට ගේන්නේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ තියෙන තඹුත්තේගම නගරයේ තොරතුරු ටිකක් තමයි අද මම ඔයාලට ගේන්න හදන්නේ. ඉතින් දැන් මේ පැත්තේ නම් හැමතැනම වැව් තියෙනවනේ. ලොකු වැව් පොඩි වැව් එහෙම තියෙනවා. ඉතින් මේ හැම වැව්වක්ම වගේ දැන් උතුරන්න ආසන්න වෙලා තියෙන ඒවත් තියෙනවා. උතුරලා තියෙන ඒවත් තියෙනවා. ඉතින් ඒ නිසා පාරේ වාහන වලට එහෙමත් යන්න බාධාවක් ඇති වෙලා තියෙනවා. ඉතින් මේ නිසා සමහර ගෙවල් යට වෙලා වැව් ළඟම ඉන්න ගෙවල් ඉතින් ඒවා පිටාර ගැලුවාම ගෙවල් වලට යන පාරවත් පේන්නේ නැහැ. පාරක් නිකන් ඇලවල් ගන්නවා වගේ හතර පැත්තෙම. ඉතින් ඉස්සරහට වීඩියෝ එකේ අන්තිම වෙනකන් ඉන්න කියලා ඉල්ලනවා. මොකද ඉස්සරහට තමයි හොඳම හරිය පෙන්වන්නේ. වැස්ස වැඩි නිසා ඉතින් අපි පොඩි රවුමක් දාන්න ආවා පාරේ. මොකද මිනිස්සුත් දැන් එයාලගේ නෑදෑ ගෙවල් වලට තව ඉස්කෝලවල් වලට එහෙම ඒ කියන්නේ ආහාර පාන වගේ දේවල් අරගෙන යනවා. මොකද ගෙවල් අවදානම් තත්ත්වයේ තියෙනකොට ඉන්න බැහැනේ ඒ වගේ. ඉතින් දැන් ඔයාලට පේනවනේ මේ පාරම පේනවනේ ඉතින් වැවක් වගේ. ඉතින් දැන් මෙතන වතුර පාරත් සැරයි. ගස් එහෙම බාගෙටම යට වෙලා තියෙන්නේ. ආයේ කුඹුරක් තිබ්බද නැද්ද කියලාවත් හොයන්න බැරි මට්ටමේ තමයි මේ වතුර පාර තියෙන්නේ. මේ පැත්තේ නම් කුඹුර ටික සාමාන්‍ය විදිහට තියෙනවා. එහා පැත්තේ තමයි මේ හොඳටම වතුර පාර සැර වැඩි. මේ පේනවනේ ගෙවල් එහෙම යට වෙලා තියෙන්නේ කඩවල්. මේ තියෙන්නේ යට වුණු ගෙදරක්. ඒ කියන්නේ සාමාන්‍ය වහින්න නැති තැනකම මෙහෙම වහිනකොට ඉතින් පුදුමයිනේ. ඔය ගෙදර මේ ඇතුළට ගොඩක් වතුර ගිහින් නැහැ. එළිය එහෙම ඉතින් ගඟම තමයි. මිනිස්සු එහෙම ගොඩක් ඇවිල්ලා ඉන්නවා බලන්න වතුර පාර එහෙම. ඉතින් ඒ නිසා අපිත් ගියා බලන්න. ගොඩක් අය පාර කුඩ හෙලගෙන ඉන්නවා. මේ තියෙන තව ගෙදරක්. එතන උඩ කන්ද වගේ එකක් තියෙනවා. එතනින් එහාට තියෙන්නේ වැව. ඉතින් ඒ වැව ගලන නිසා තමයි මේ ගෙදරට යන පාර තමයි මේ ඇල වගේ පේන්නේ. එතන පාරක්ද කියලා හොයාගන්නත් බෑ. අපිටත් හොයාගන්න පුළුවන් එතන පාරක්ද ඇලක්ද කියලා. එතන මිනිස්සු තමයි කිව්වේ ඒ ගෙදරකට යන පාරක් කියලා. ඉතින් අපි දැන් යන්නේ වැව බලන්න. මේ තියෙන්නේ මහ වැව කියලා තමයි මේකට කියන්නේ. අපි යමුකෝ මොකද වෙන්නේ බලන්න. දැන් සතියකට විතර කලින් ලස්සන වතුර හැම තියලා මල් පිපිලා හැම තිබුණු වැව තමයි දැන් මේ බොර පාට වෙලා හැම තියෙන්නේ. අර එහා පැත්තට වතුර ගලලා ඒ පැත්තේ ගෙවල් එහෙමත් තියෙනවා ගොඩක්. ඒ පැත්තේ මිනිස්සු තමයි දැන් ඔය නෑදෑගවල් වලට එහෙම යන්නේ ඉන්න. ඉතින් දැන් මේ පැත්තේ තියෙන සමහර වැව් කපන්න හදන්නේ. එතකොට වැවේ වතුර ටික වෙනකොට හරි යවන්න පුළුවන්නේ. ඉතින් වැව් දෙකක්ම දැන් කපන්න සූදානම් කරලා තමයි තියෙන්නේ. ඉතින් ඔයාලටත් ආදරෙන් ඉල්ලනවා මගේ වීඩියෝ එක ඉවර වෙනකම්ම ඉන්න කියලා. ඒ වගේම මගේ YouTube channel එක subscribe කරන්න කියලා ආදරෙන් ඉල්ලනවා. තව දෙයක්. දැන් මේ වැව තියෙන තැන මාර ගහකුත් කඩාගෙන වැටලා. දැන් ඉතින් කරදර ඔක්කොම එකටම වෙලා. සමහර මිනිස්සු මාළු ඇලනවත් එක්ක. ඔන්න ඉතින් අපි තැනට ආවා. අපි එනකොට නම් හිතුනේ වන්ට එක දිගේ යන්න පුළුවන් වෙයි කියලා. ඒත් මෙතනින් එහාට යන්න බෑ. වතුර පාර ගොඩක් සැරයි. බලාපොරොත්තු සුන් වුණා. ඔය බලන්නකෝ ඒ ගහ ගොඩක් ලොකු ගහක්. ඉතින් ඒක වැටුනහම තවත් කරදරයක්. පාට හැම වතුර වල පාට හැම ගොඩක් බොර වෙලා. ඔය උතන දැන් පේන්නේ කොළ ටිකක්. එතන අපි ගිය සතිය ආපු පාර ඕලු මල් එහෙම තිබිලා තිබුණා. ලොකු ගස් ටිකක් එහෙම තියෙනවා වැව වටේට.
මිනිස්සු ඉතින් මාළුත් අල්ලනවා. එයාලා ඉතින් එයාලගේ රැකියාවේ ඒක වෙන්නේ නැති දීවර කර්මාන්තේ වෙන්නේ නැති ඉතින් ගම් වතුර කියලා ඉතින් රැකියාව කරන්න නැතුව ඉන්න බෑනේ නේද? පොලිසියෙන් එහෙමත් ඇවිල්ලා හිටියා අර පාරට ගොඩක් වතුර ඇවිල්ලා තිබ්බේ එතන. මේක බලන්න තව ටිකක් ඉස්සරහට යන්න පුළුවන්. ඒ වුණාට අනිත් මට බය හිතුණා. ඉතින් මම ගියේ නැහැ. බලන්න කනේ ලස්සනට තිබුණ වැව. හැබැයි දැන් නම් අපිට ටිකක් පායලා. ඔයාලට කොහොමද කියලා කමෙන්ට් කරන්නකෝ. එතකොට හැම පැත්තෙම ඉතින් නිවුස් ටික මට බලා ගන්න පුළුවන්. වැව් බැම්ම නම් කඩාගෙන ගිහිල්ලා නැහැ. ඒ වුණාට ඉතින් බැම්මෙනුත් ගොඩක් ඉස්සරහට තමයි වතුර පාරේ යන්නේ. පහළ ඇලක් තියෙනවා. ඒ ඇල ඉතින් ඇලත් පොඩි එකක් නේ. ඒකෙනුත් ගොඩාක් වතුර ගියාම ඉතින් මිනිස්සුන්ගේ ගෙවල් තමයි යට වෙන්නේ. ඔය පහළ පේනවද වතුර ගිහිල්ලා? හැමෝම ඉතින් අර පැත්ත වෙලා බලන නිසා මම මේ පැත්තට ඇවිල්ලා වීඩියෝ එක කරා. හැමෝම කුඩ ඉහළගෙන ඇවිල්ලා හැමෝම ෆෝන්ස් අරගෙන එන්නේ හැමෝම වීඩියෝ කරගෙන යනවා ඉතින් වෙලා තියෙන ආපදාව. ඔය සුදු පාටට එහෙම පේන්නේ ඇතුලේ ඒ වතුර ගලනවා. අර පහළ ඔය ගෙවල් වලට යන පාරවල් දිගේ තමයි වතුර ගලන්නේ. ඔන්න ඉතින් අපි දැන් මේ මහ වැව බලලා යන ගමන් ඒ පැත්ත නම් ඔය පාරේ අයිනේ තියෙන කඩවල් එහෙම ගොඩක් යට වෙලා. එළවලු කඩවල් එහෙම ලීමඩු වගේ හදලා තියෙන එහෙම තමයි ගොඩක්ම යට වෙලා තියෙන්නේ. මිනිස්සු නම් කියන්නේ මෙච්චර ගොඩක් මෙහෙම එක දිගට වැස්සක් ආවේ අවුරුදු ගානකට පස්සේ කියලා තමයි. ඔන්න ඉතින් අපි දැන් තබුත්තෑව බලන්න තමයි යන්න හදන්නේ. ඒක නම් එහෙම පිටාර ගාලා නැහැ. ඒ වුණාට පාර ගාවටම වතුර මට්ටම ඇවිත් තියෙන්නේ. කියන්නේ පාරේ උස ගාවටම වතුර මට්ටම ඇවිත් තියෙන්නේ. ඒකත් තව වැස්සොත් පිටාර ගලයි කියලා තමයි ඉතින් කියන්නේ. ඉතින් අපිට බාලු යාළුවෙකුත් හම්බුණා පාරේ ඉන්නකොට. මොකද අම්මලා පරක්කු වුණ නිසා අපි ඉක්මනට ආව පාරට. මම නම් ඉතින් බල්ලවලන්නේ නෑ. මම බල්ලන්ට බයයි. ඉතින් මගේ යාළුවෝ ටික බල්ලා හුරුතල් කර කර හිටියා. ඔන්න ඉතින් අපි දැන් තමුත්තෑ වැව බලන්න තමයි යන්නේ. මේ පේන්නේ වැව තමයි. ඒ වැවේ මේ පැත්ත ඒ කියන්නේ මුල් හරිය නම් එච්චර වතුර උඩට ඇවිල්ලා නැහැ. ඒ වුණාට ඉස්සරහට යන්න වතුර එළියටත් ඇවිල්ලා තියෙනවා සමහර තැන්වල. කොළඹ මඩකලප එහෙම මීට වඩා ගොඩාක් ගම් වතුර. ඔයාලගේ යාළුවොත් ස්ටේටස් එහෙම දානවා ඇති වැහි දෙයියෝ බ්‍රේක් එකක් ගන්න හිර මාමා එන්නේ කී එහෙම ඉතින්. පොඩි සිඟිති ආතලයකකුත් ගන්නවා යාළුවෝ. සමහර වාහන අර කලින් වතුර ගැලුවේ පාරේ එතනින් හරවලා එහෙමත් එනවා. ඇම්බියුලන්ස් එකකුත් ආවා. ඒක නම් ඇයිද කියලා දන්නේ නැහැ. ඔය දැන් නම් වතුර උඩට ඇවිල්ලා තියෙන තව ටිකක් ආවොත් තව ඇස්සත් එහෙම පහළ ඉන්න ගෙවලුත් එක්කම යට වෙනවා. මොකද මේ පොඩ්ඩක් මේ වැවට යන පාර පොඩ්ඩක් තියෙන්නේ උඩින්. ගෙවල් තියෙන්නේ පහළින්. එහෙම තියෙන්නේ. මේවත් එහා පැත්තෙන් පොඩ්ඩක් වතුර ගලනවා. ඔය කුඹුරු එහෙම තාම එහෙම මුකුත් වෙලා නැහැ යට වෙලා එහෙම. එහෙම වෙන්නත් එපා කියලා තමයි අපිත් කියන්නේ. ඔය දැන් නම් වතුර පාර ගාවට ඇවිල්ලා අර මේ වෙන අපි ගොඩක් වෙලා හිටියේ නෑ. මොකද දැන් අතනත් මාර ගස් කඩන් ඇවිල්ලා ගස් කඩන් වඩනොත් එහෙම දැන් වැස්සත් එක්ක ඒ නිසා අපි ඉක්මනට ආවා මේ වැව බලපු ගමන්. වතුර එහෙම එළියට ඇවිල්ලා ඉතින්. ඉතින් අරුණේ ඔන්න අපි දැන් යන්න තමයි හදන්නේ. ඉතින් දැන් මගේ වීඩියෝ එකත් ඉවර වෙන්න ළඟයි.
ඉතින් ඔයාලගෙන් ඉල්ලන්නේ මගේ YouTube channel එක subscribe කරලා මාත් එක්ක එකතු වෙන්න. මම දාන වීඩියෝස් දිගටම බලන්න. post යාළුවන්ට share කරන්න. වීඩියෝස් වලට comment දාන්න. ඉතින් ඒ වගේම මේ වැස්ස වහින දවස්වල ඔයාලත් පරිස්සමින් ඉන්න. අන්න ඉතින් අපි පාර දිගේ දැන් යන ගමන්. ඔය ඔයාලට පේනවනේ ගොඩක් මිනිස්සු ගෙවල් වල ඉන්නේ මේ දවස්වල. ඉතින් අවට සිරිනාර බලන්න තමයි යන්නේ. බලන්න නම් සිරියක් නැහැ. වැස්ස තමයි හැමතැනම වතුර තමයි හැමතැනම තියෙන්නේ. එහෙනම් ඉතින් අදට මම ගිහින් එන්නම්. හැමෝම පරිස්සමින් ඉන්න. Bye bye. Subscribe my channel.